අවුරුද්දෙම මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. සිංහල අලුත් අවුරුද්ද වෙලාවේ නැකත් ටික ලැබුවම මිනිස්සු දවස් 3-4ක් යනකම් ගෙවල් දොරවල් වල හරිම සන්තෝෂ වෙනවා. රතිඤ්ඤ කොච්චර දානවා. අපි පුංචි කාලේ මාත් අවුරුදු 10න් මහණුනා. ඒ රතිඤ්ඤ ටික පන්සලට උඩින් ආස්කෝරු ටික යනකොට අපේ හිතත් කී වතාවක් ඒකත් එක්ක ගෙදරට ගියා. රතිඤ්ඤ හඬක් ගාන අපි අපේ ලොකු හාමුදුරුවෝත් එක්ක පන්සලෙන් තට්ට තනියම සමහර විට දානෙත් නැතුව පන්සලට වෙලා හිටියා. මිනිස්සු අපිත් එක්ක අවුරුද්දෙම ඉඳලා සතුටු සහගත වෙලාවල් වල අපිව අතහැරලා ඒගොල්ලෝගේ සන්තෝෂය හොයාගෙන ගියා. අපිව පන්සලේ තනි කළා. හාමුදුරුවෝ කෙනෙක් බෝධි පූජා කොච්චරනම් තියනවද ළමයින්ට? හාමුදුරුවෝ ඒ ලෙවල් තියන දවසට මොන ගමෙන්ද බෝධි පූජාවක් තියලා ආශිර්වාද කළා. විශ්වවිද්‍යාලේ යන ළමයි කී දහහකට මේ හාමුදුරුවෝ පිරිත් නූලට ගහලා. හාමුදුරුවෝ විශ්වවිද්‍යාලේ යන දවසට සන්තෝෂෙන් මොන දායකයාද ආවේ. අපි කැමති ඇඳුමක් අඳින්නේ නැහැ. අපි කැමති විදියට කොණ්ඩේ කපන්නේ නැහැ. අපි කැමති විදියට රැවුල කපන්නේ නැහැ. අවුරුදු 2000 ගාණක් තිස්සේ එකම ඇඳුම අඳිනවා. කාටද පුළුවන්? අවුරුදු 2000 ගාණක් තිස්සේ එකම විදියට කොණ්ඩේ කපනවා. කවුද කරලා තියෙන්නේ? අවුරුදු 2000 ගාණක් තිස්සේ එකම විදියට රැවුල කපනවා. කවුද කරලා තියෙන්නේ? සිව්පසය හම්බෙන නිසා මිනිස්සු හිතනවා මහානකම නියමයි. මේ ඔක්කොම නිකන් හම්බෙනවයි. නමුත් ඔය කාටවත් සති දෙකක් ඉඳලා පෙන්නන්න අමාරුයි. ඔය ටික ඔක්කොම නිකන් දෙන්නම් කිව්වා. හෙමින් දෙපා තබා බසයට වැඩි පොඩි සාදුට ඉක්මන් කරනට බැරි දෙයි මොර ගෑවේ මනුසතු. හනිකට දෙපා තබා මහ පාරේ වඩිනා විට පින්බත් වල රඟේ ඔන්න කියා කීවේ මනුසතු. කිසිම කතා බහක් නැතුව තම පාඩුවේ සිටිනා විට බලාපංකෝ ආඩම්බරේ කියා කීවේ මනුසතු. මග තොටේදී යමෙක් සමග කතා බහක් කරපු දාට මගුල් විසේ ඔළුවට විත් කියා කීවේ මනුසතු. භික්ෂුන් වහන්සේ තුලද මෙරට මේ පෘථිවි ධාතුව තුල ඇති මානව සත්වයෙකු සිටින බව දැක්කොත් ඔබට පුළුවන් හාමුදුරුවෝ කෙනෙක්, අම්මා කෙනෙක් වෙන්න, තාත්තා කෙනෙක් වෙන්න, සහෝදරයෙක් වෙන්න. ඒ උන්වහන්සේලා